පිළිකාව කියන දේ හැදුනට පස්සේ මේ පිළිබඳ යම්කිසි පරීක්ෂණ වාර්තාවක් ආවට පස්සේ ඒ එන අවස්ථාවේදී තමයි අදාළ රෝගියා මුලින්ම ජීවිතක්ෂයට පත් වෙන්නේ. එතනින් එහාට තමන්ගේ ජීවිතය පිළිබඳ පවතින අත්දැකීම සහ ඉදිරි බලාපොරොත්තු සියල්ලම ඒ රෝගියා විදවට්ටවා ගන්නවා කිව්වොත් ඉතාම නිවැරදි. ඉතින් අපේ අත්දැකීමත් එක්ක බලනකොට පිළිකාව කියන ඒ බිහිසුණු අත්දැකීමත් එක්ක තමයි ජනතාවේ කඩාවැටීම සිදු කරගන්නේ. ඇත්තටම පිළිකාව කියන්නේ මරණයෙන් පමණක් කෙලවර විය යුතු රෝගයක්ද? ඒක ගොඩාක් වෙලාවට දැන් මේ උත්තරේ වැරදි. මොකද ගොඩාක් පිළිකා දැන් සුව කරන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට අපි බලන්න ඕනේ අර අපි කියනවා සිස්ටමැටිකලි ඉන්වෙස්ටිගේට් කරලා මොන වගේ පිළිකාවක්ද, ඒ පිළිකාවේ ස්ටේජ් එක, ඒ පිළිකාව මොන ඕගන්ස් වලටද ගිහිල්ලා තියෙන්නේ. ඊටත් වඩා දැන් ඕස්ට්‍රේලියා, ඇමරිකා වගේ රටවල අපි ඔය DNA ඒ වගේ අර ඉතාම නවීන තාක්ෂණය යූස් කරලා ඉවරලා බලනවා මේ කැන්සර් එක මොකක්ද actually what we call underlying driver. මේක මොකක්ද හින්දාද මේ කැන්සර් එක මෙච්චර ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒ ඔක්කොමත් එකතුලා බැලුවාම ගොඩාක් පිළිකා ප්‍රමාණයක් actually 100%ක්ම වගේ සුව කරන්න පුළුවන්. පිළිකා පොඩි percentage එක අපි කියමු 20ක් 25ක් විතර තියෙනවා ගොඩාක් organs වලට ගිහිල්ලා. ඒ කියන්නේ අපි කියමු brain එකට ගිහිල්ලා liver එකට ගිහිල්ලා ඒ වගේ පොඩි percentage එකක් තමයි අර හරියට treat නොකරාම අපිට ඒක සුව කරගන්න බැරි වෙන්නේ. so ඊටාම කෙටි උත්තරයක් දෙනවා නම් සෑහෙන පිළිකා ප්‍රමාණයක් 100%ක්ම සුව කරන්න පුළුවන්. ගොඩාක් ඕගන්ස් වලට ගියපු පිළිකත් සෑහෙන ප්‍රමාණයක් හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පොඩි percentage එකක් අපිට සන්නිකරම සුව කරන්නත් පුළුවන්.